ඔයත් කර්මයට බය ජීවත් වෙන කෙනෙක්ද? කර්මයට පුළුවන්ද ඔයාව කන්ට්‍රෝල් කරන්න? ඔයාගේ ජීවිතේ හැඩගැහෙන්නේ කර්මයට අනුවද? ඔයා කර්මය කියලා අදහස් කරන්නේ මොකද්ද? කර්මය කියන්නේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව තමයි කර්මය කියලා කියන්නේ. ඔයාගේ සිතුම් පැතුම් තමයි කර්මයේ විදියට එකතු වෙලා ආපෝසරයක් ඔයාගේ ජීවිතේට බලපාන්න එන්නේ. හැබැයි ඔයාගේ ජීවිතේට කර්මයෙන් බලපෑම් ඇති කරත් ඒක සමත් වෙන්නේ මේ මොහොතේ ඔයාව සැපට දුකටපත් කරන්න. එයාට බෑ ඔයාව සැපටවත් දුකටවත් පත් කරන්න. එයාට විතරක් නෙවෙයි කර්මයට විතරක් නෙවෙයි. හරි? ඔයා කරපු කියපු කිසිම දෙයකට බෑ ඔයාව සැපට දුකටපත් කරන්න. ඒ විතරක් නෙවෙයි. වෙන කෙනෙක්ටත් බෑ වෙන කෙනෙක් කරපු කියපු දේවලුත් හේතු වෙන්නේ නැහැ ඔයාව සැපට දුකටපත් කරන්න. ඒ විතරක් නෙවෙයි මේ ඉබේ සිදුවන දේවල් වල. හරි? භූමිකම්පා, ගිනි කඳු, නායයන්, සුනාමි ඔය කිසිම දෙයකට බෑ ඔයාව සැපට දුකටපත් කරන්න. හරිද? ඔයාගේ ජීවිතේට බලපෑමක් කරන්න පුළුවන්. හැබැයි ඔයාව සැපටවත් දුකටවත් පත් කරන්න බෑ. එහෙනම් සැපට දුකටපත් කරන්න පුළුවන් මොකකින්ද? බුදුන් වහන්සේ අචේල කස්සපට කියනවා. අචේල කස්සප සූත්‍රයේදී දුක කියන්නේ ඔයා කරපු කියපු දේවල්වත් අනුන් කරපු කියපු දේවල්වත් ඉබේ සිදුවෙන දේවල්වත් නෙවෙයි. ඒකට හේතු වෙන්නේ මේ මොහොත ඔයා හිතන පතන විදිය විතරයි. මේ මොහොතේ ඔයා අවිජ්ජාවෙන් සංකාරයටපත් වෙලා සංකාර නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ විදිහට ඔය අවිජ්ජා මූලික පරිච්ඡ සමුප්පාදේ සම්පූර්ණ කරනවා නම් ඔයා දුකට සැපටපත් වෙනවා. හරි? ඒකෙන් මිදෙන්න බෑ. ඔයා මේ මොහොතේ අවිජ්ජාවෙන් මිදිලා අවිජ්ජා නිරෝධ කළා සංඛාර නිරෝධ කළා ගියොත් ඔයා ජරා මරණ නිරෝධ කළා මේ මොහොත නියුට්‍රල් ජීවිතයක්. අටලෝ දහමෙන් මිදිච්ච සැපත් නැති දුකත් නැති ප්‍රියත් නැති අප්‍රියත් නැති නින්දත් නැති අපහාසත් නැති හරි නින්දාත් නැති ප්‍රශංසාත් නැති නියුට්‍රල් ජීවිතයක් ඔයාට ගත කරන්න පුළුවන්. එහෙනම් ඔයා වොරි වෙන්න එපා. ඔයා මීට කලින් කරපු කියපු දේවල් ගැන. ඔයාට සැපට දුකද සැපෙන් දුකෙන් දෙකෙන්ම මිදිලා නියුට්‍රල් ජීවිතයක් ගත කරන්න ඕන නම් ඔයා මේ මොහොතේ හිත පිරිසිදු කරගන්න. මේ මොහොතේ අවිජ්ජාව වලින් මිදෙලා මේ මොහොත සංකාරයෙන් මිදෙන්න. වොරි වෙන්න එපා කරපු කියපු දේවල් ගැන. ඒවට බෑ ඔයාව සැපට දුකටපත් කරන්න. ඕකේ?